දවසක් ඔයාලා හැමදෙනාටම ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මේ වෙනකොටත් දන්නවා ඔයාලා අද වීඩියෝ එකෙන් මොනවද කතා කරන්න කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්නේ. අපි කතා කරමු මම මේ දවස්වල භාවිතා කරන මගේ සිත්ගත් ෂැම්පු කන්ඩිෂනර් මොනවාද සහ ඒවල තියෙන වාසි අවාසි මොනවාද ඒ වලින් ඔයාලට මොන වගේ දෙයක්ද ගන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහලා. ගොඩක් අය ඉතින් මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බ දෙයක් තමයි මේ දවස්වල මම භාවිතා කරන ෂැම්පු කන්ඩිෂනර් මොනවද කියලා කියන්නේ කියලා. ඉතින් මම කාලෙන් කාලට විවිධ නිෂ්පාදන භාවිතා කරලා තිනවා අත්හදා බලනවා. ඉතින් මේ හැමදේම මම මේ වෙනකොටත් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒ වගේ මේ සම්බන්ධ දැනුවත් කිරීම නිරන්තරයෙන්ම සිද්ධ කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම විවිධාකාර නිෂ්පාදන වලට යන හේතුව තමයි මම එක එක තැන් වලට මාරු වෙනවා. ඉතින් ඒත් එක්කම ඒ තැන් වල තියෙන ක්ලයිමේට් එක වතුර මේ වගේ විවිධ හේතු නිසා මේ භාවිතා කරන ෂැම්පූ එක ඒ කාල සීමාවට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෝර මම ටක් ගාලා මට ගැලපෙන ෂැම්පූ එකකට මාරු වෙනවා. ඉතින් මේ කාලෙත් ඒක එහෙමම තමයි. මම යුනිවර්සිටි හිටියා ඒත් එක්කම ගෙදර එහෙම බෝඩින් වල ඒ වගේ විවිධ තැන් වල හිටියේ. මේ දවස්වල මම නැවත මාරු වුණා කිරිබත් කොරට. ඒත් එක්කම මට එතන තිබ්බ වතුර හින්දා කියලා තමයි මම හිතන්නේ. මගේ කොණ්ඩේ ගොඩක් යන්න ගත්තා. ඉතින් hair loss එක වැඩි වුණා. ඒත් එක්කම මම ටක් ගාලා මම භාවිතා කර කර හිටපු ෂැම්පූ එක මාරු කරලා දැම්මා. ඊට පස්සේ තමයි මගේ කොණ්ඩේ නැවත යන එක අඩු වෙලා අර මගේ රූටින් එකක් විදියට ආවනේ. මගේ කොණ්ඩේ පොඩ වවාගෙන ඒත් එක්කම ලස්සනට තියාගෙන ඉතින් අන්න ඒක මට නැවත පවත්වා ගන්න පුළුවන් වුණේ මම මේ ෂැම්පූ එකට මාරු වෙච්ච නිසා. ඉතින් මේ ෂැම්පූ එක තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් අපි බලමු මොකක්ද මේ ෂැම්පූ එක කියලා. දැන් මගේ අතේ ෂැම්පූ වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයගොල්ලෝ දැක්ක ගමන්ම අඳුර ගන්නවා මේක එකක් L'Oreal එකක් Tresemme. ඉතින් මේ L'Oreal කියන්නේ ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් කියලා ඔයාලා හැමෝම දන්නවා. මේක ගොඩාක් හොඳ රෙකමන්ඩඩ් බ්‍රෑන්ඩ් එකක් සහ හොඳ ෂැම්පූ එකක්. හැබැයි අපි දැන් hair loss එකක් වෙන අවස්ථාවක ඉන්නවනම් අපේ කොණ්ඩේ අසීමිතව යන අවස්ථාවක ඉන්නවනම් අපිට ගොඩක් හා ෂැම්පූ එකක් භාවිතා කරන්න බෑ. ඒ අවස්ථාවේදී අපි මේ වගේ දෙයක් භාවිතා කරොත් අපේ හිස කෙස් ගැලවිලා යාම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මටත් උනේ ඒක තමයි. ඒ කියන්නේ මගේ මෙහෙට ආවට පස්සේ මගේ කොණ්ඩේ යන එක වැඩි වුණා. මෙහි තියෙන වතුර වල ප්‍රශ්නයක් වෙන්නේ නැති මට ගැලපෙන්නේ නැහැ නේ එකපාරට චේන්ජ් වෙච්ච ගමන්. ඒකත් එක්කම ඉතින් මම භාවිතා කර කර හිටපු ෂැම්පූ එක තමයි මේක. ඉතින් ඒකෙන් මගේ hair loss එක පොඩ්ඩක් වැඩි වුණා. ඉතින් මේක ෂැම්පූ එකේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අවස්ථාවේදී මේක මගේ කොණ්ඩේට ගැලපුණේ නැහැ. ඉතින් මම මේ ෂැම්පූ එක එහෙමම පොඩ්ඩක් තියලා ඊට පස්සේ මාරු වුණා. sorry. Tresemme ෂැම්පූ එකට. ඉතින් මේක නම් මේක මම ෂැම්පූ එක භාවිතා කරන කලින් මේකත් එක්ක භාවිතා කරද්දි මේකේ Tresemme එකේ කන්ඩිෂනර් එක භාවිතා කරන්න ගත්තා. ඉතින් ඒකෙන් මට මේ ලොකු වෙනසක් දැනෙන කොණ්ඩේට. ඊට පස්සේ තමයි මම මේකත් එක්කම මේකේ ෂැම්පූ එකත් භාවිතා කරන්න ගත්තේ. මේ ෂැම්පූ එක ගැන දැන් කතා කරොත් මේකේ මට ලැබුණු ලොකුම රිසල්ට් එක ගැන කතා කරොත් මේක භාවිතා කරපු ගමන්ම අපිට අර ෂණික රිසල්ට් එකක් දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කොණ්ඩේ තියෙන ෆ්‍රිසි ගතිය තියෙනවා නම් ඒ ෆ්‍රිසි ගතිය නැති කරලා කොණ්ඩේට හොඳ ස්මූත් ගතියක් දෙනවා. ඉතින් මේක භාවිතා කරන අය දන්නවා ඇති. සාමාන්‍යයෙන් පැය 72ක වගේ කාලයක් අපේ කොණ්ඩේ මේක භාවිතයෙන් පස්සේ හරි ලස්සනට තියාගන්න පුළුවන්. අර ගොඩක් අය කොණ්ඩේ ඩ්‍රයි වෙලා එහෙම තියෙනවා නම් ෆ්‍රිසිනස් එක අඩු කරලා ස්මූත් විදියට තියාගන්න ගොඩාක් හොඳ ෂැම්පූ එකක් තමයි මේ කෙරටින් Tresemme එකේ ෂැම්පූ එක. sorry කෙරටින් ස්මූත් Tresemme ෂැම්පූ එක. ඒත් එකම මට තියෙන ස්ට්‍රේට් කොණ්ඩයක් නම් කෙරටින් කරපු hair එකක් නම් මේක හරි ලස්සනට මැනේජ් කරගන්න මේකෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන කෙරටින් අන්තර්ගතයක් නිසා ස්ට්‍රේට් කරපු කොණ්ඩයක් කෙරටින් කරපු කොණ්ඩයක් ඒක හරි ලස්සනට මැනේජ් කරලා ලස්සනට පවත්වාගෙන යන්න ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේක යූස් කරනවා. මම දන්නවා ස්ට්‍රේට් කරලා තියෙන කොණ්ඩයක් තියෙන කට්ටියට මේක හොඳටම මැච් වෙනවා. ඉතින් භාවිතා කරලා බලන්න. හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි බහුතරයකට මේක ගැලපෙයි කියලා මම හිතනවා. මේකේ ඊළඟ වැදගත් කරුණ තමයි මේකේ මෙරෝලා ඔයිල් කියලා ඔයිල් එකක් අන්තර්ගත වෙලා තියෙනවා. ලංකාවේ අපි ඒ ඔයිල් එක එච්චර දන්නේ නැහැ. ඉතින් ඒ ඔයිල් එක හරහා අපේ කොණ්ඩේට අවශ්‍ය කරන හයිඩ්‍රේෂන් එක ලබා දෙනවා. කියන්නේ හොඳ කොණ්ඩේට තිබෙන්න ඕන තෙතමනිය රඳාපවත්ව ගන්න උදව් කරනවා. වගේම අපිට නැචරලි ෂයින් ලුක් එකක් ස්මූත් ලුක් එකක් ලබා දෙනවා. හරි ලස්සන ෂයින් එකක් එනවා මේක භාවිතා කරායින් පස්සේ. ඉතින් ඔයාලා භාවිතා කරලා බලන්න. ඉතින් භාවිතයෙන් පස්සේ හරි ලස්සන ෂයිනි ස්මූති
හයා එකක් අපිට ලබා ගන්න පුළුවන් මේ ෂැම්පූ එක භාවිතයෙන් පස්සේ. ඉතින් අපි හැමෝම වගේ බලාපොරොත්තු වෙන soft එක අපේ hair එකේ තියෙන straight ගතිය වැඩි වෙනවා වගේම අපිට හරි පහසුවෙන් hair style දාන්න පුළුවන් මේ shampoo එක භාවිතා කරලා ගියොත්. ඉතින් ඒත් එක්කම ඉතින් මේ වගේ දේවල් තමයි මේ shampoo එකේ තියෙන වාසිය විදිහට මම දකින්නේ. ඉතින් අපි shampoo එකක් ගත්තම මේකේ වාසිය තරන්නේ නෙමෙයි අපිට අවාසියක් තියෙනවානේ. ඉතින් මේකෙත් ඒ විදිහටම අවාසිය විදිහට මට දකින්න පුළුවන් දේවල් ටිකක් තමයි ගොඩක් වෙලාට shampoo නිෂ්පාදනය කරන chemicals භාවිතා කරලා. ඒකට අපිට කියන්න බෑ දිනපතා shampoo භාවිතා කරන එක සුදුසුයි කියලා කොහොමද. ඒ නිසා තමයි අපි කියන්නේ සතියට දවස් දෙකක් වගේ දෙකක් නැත්නම් තුනක් shampoo භාවිතා කරලා හිසකෙස් wash කරන්න කියලා. ඉතින් මෙතනදී මේකේ මම අවාසි විදියට දකින්නේ මේකේ සල්ෆේට් අන්තර්ගතයි. ඉතින් අපි නිතරම කියනවා සල්ෆේට් අන්තර්ගත නැති shampoo එකක් භාවිතා කරනවා වඩාත් හොඳයි කියලා. ඉතින් සමහර අවස්ථාවලදී අපිට අපේ කොණ්ඩෙට ගැළපෙන මේක මේ සල්ෆේට් අන්තර්ගත වෙලා හරි භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේක සල්ෆේට් අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් එකම ඉතින් මේක කිමිකල් අන්තර්ගත කරලා තියෙන ප්‍රොඩක්ට් එකක් නේ. කිමිකල් කියන්නේ ළමයි ඉතින් ෂැම්පූ නිෂ්පාදනය කරද්දී මේක අපි කල් තබා ගන්න මේක නිෂ්පාදනයට ඕනම ෂැම්පූ එකක් පාවිච්චි කිමිකල් අන්තර්ගත කරනවා. ඒ නිසා තමයි අපි මේක ලිමිට් කරලා තියෙන්නේ මේ ප්‍රමාණයට සතියට භාවිතා කරන්න. ඒ නිසා ඒක ඔයාලා කිසිසේත්ම බය වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ ලොකුවට මේකේ හොඳ නැහැ කියන පාර්ට් එකක් මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මට නම් මේක ගොඩාක් හොඳ ෂැම්පූ එකක්. මේකේ කන්ඩිෂනර් එක ගැන කතා කරොත් ළමයි මම ඇත්තටම ෂැම්පූ එකට වඩා වැඩිපුරම කැමති මෙන්න මේ කන්ඩිෂනර් එකට. මේක නම් මාරම හොඳයි ළමයි. අපි සාමාන්‍යයෙන් කන්ඩිෂනර් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන්නේ? අපි කන්ඩිෂනර් එකක් භාවිත කරලා බලාපොරොත්තු වෙන්නේ අපේ ඉසකස් වල තියෙන ෂයින් එක, ස්මූත් එක, ඒත් එකම අර තෙතමනේ ලස්සනට කොණ්ඩේ පවත්වා ගන්නනේ. ඉතින් මේක භාවිතා කරන මොහොතේම අපිට කොණ්ඩේට ලොකු වෙනසක් තේරෙනවා. භාවිතයෙන් පස්සේ අර මේ ඩ්‍රයිනස් එක සම්පූර්ණයෙන්ම නැතිලා හරිය ලස්සන කොණ්ඩයක් ලැබෙනවා ළමයි. ඉතින් ඔයාලා මේක මේ පාවිච්චි කරන අය දන්නවා ඇති. අනිත් කන්ඩිෂනර් වලට සාපේක්ෂව මම හරි කැමතිම කන්ඩිෂනර් එකක් තමයි මේක. ෂැම්පූ එකට වඩා මම මේ කන්ඩිෂනර් එකට මාර්ම කැමතියි. ඉතින් ඔයාලටත් පුළුවන් භාවිතා කරලා බලන්න. මේක ගණන්ද ගාන අහනවා මම දන්නවා අනිවාර්යෙන්ම. ඉතින් මේකේ අර පොඩිම බොටල් එක ගන්න ගියොත් අපිට පොඩක් අවාසියි. මෙතනදී පොඩි බොටල් එකක් මම හිතන්නේ 2000 ගානක් විතර වෙනවා. ඊටත් පොඩි එකක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඉතින් මේක ඇවිල්ලා මිලිලීටර් 700. මිලිලීටර් 700 වෙන්නේ මේකේ 3390ක්. ඉතින් මේක මිලිලීටර් 700 3390ට ගන්න එක අපිට මේ ලාභයි. අර පොඩි බොටල් එක 2000 ගානක් තියලා ගන්නවට වඩා. මේකට වඩා 1 ලීටර් එක ගන්න පුළුවන්. ඒකත් මම හිතන්නේ 3000 ගාන. ඒක ගන්න එක තවත් ලාභයි. ඉතින් මම ගන්න යනකොට ඒක තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම මේක ගත්තේ. ඉතින් මම කියන්නේ අපේ ලස්සන කරන්න වැඩිපුරම පුළුවන් අපේ කොණ්ඩේ. ඉතින් අපේ කොණ්ඩේ ලස්සනට තිබුණාම අපි හරි ලස්සනට සමාජයේ දිදුලනවා නේද? ඒ නිසා කොණ්ඩේ වෙනුවෙන් පොඩි මුදලක් වැය කරන්න මම කියන්නේ සාමාන්‍යයෙන් අඩු මුදලක් දීලා අපේ කොණ්ඩේට ඩැමේජ් එකක් කරගන්නවට වඩා පොඩ්ඩක් ඒ වෙනුවෙන් පුංචි මුදලක් වැය කරලා අපේ කොණ්ඩේ ලස්සනට තියාගන්න. එතකොට අපේ ලස්සන තවත් ලස්සන වෙනවා. ඉතින් ඔයාලා ඒ කාලේ ඉඳන්ම මම දන්නවා මගේ කොණ්ඩේට ගොඩාක් ආස කරන පිරිසක් ඉන්නේ. ඉතින් channel එකට අලුතෙන් එකතු වෙච්ච කට්ටිය ඉන්නවානේ. ඉතින් ඒගොල්ලන්ටත් මම හිතනවා මේ කොණ්ඩේ දකින්න ආස ඇතිනේ. ඉතින් බලා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් හැමෝම ආසයි ලස්සන කොණ්ඩයක් තියාගන්න. ඉතින් මම මේ ටික මගේ කොණ්ඩේ කට් කරලා තියන්නේ මට ස්ටයිල් කරන්න. ඒත් එකම පොඩි කලර් එකක් මම දාලා තියෙනවා. නැත්තම් මගේ කොණ්ඩේ නැචරල් බ්ලැක් එක හරි ලස්සන බ්ලැක් එක ඒ විදියටම තියෙනවා. මේ ඉස්සරහා බ්ලැක් එක නැහැ කලර් කරලා තියෙන නිසා ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් අපි නිසියාකාරව අපේ කොණ්ඩේ මේන්ටේන් කරොත් අපිට කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ගැලපෙන ෂැම්පූ එක, ඔයාලට ගැලපෙන ඔයිල් එක, ඔයාලට ගැලපෙන හෙයා මාස්ක් එක ඔයා නිසියාකාරව සුසු විදියට තෝරගන්න. එතකොට ඔයාලට ලස්සන කොණ්ඩයක් හැමදාටම තියාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මොන හරි දෙයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන්න. අදට ගිහලා එන්නම්. හැමෝටම ගොඩාක් ආදරේ.